ඔස්කා සම්මාන ඉතිහාසයේ ප්‍රථම වතාවට කළු ජාතික කාන්තාවක් රන් සම්මානයකින් පිදුම් ලැබූ ඒ ඓතිහාසික මොහොත ඔබට මතකද? ඒ 1940 Gone with the Wind චිත්‍රපටයේ ඇය කළ අසමසම රංගනය වෙනුවෙන් හැටි මැක්ඩැනියල් හොඳම සහාය නිළිය ලෙස ඔස්කා සම්මානය දිනාගත්. නමුත් ඒ ජයග්‍රහණය පිටුපස විශාල කඳුළු කතාවක් තිබුණා. එදා ඇමරිකාවේ පැවති වර්ගවාදී නීති නිසා තමන් සම්මානය දිනු උත්සවයේම අනෙක් සුදු ජාතික නළු නිළියන් සමග වාඩිවීමට පවා ඇයට අවසර ලැබුණේ නැහැ. ඇයට අසුන් පනවා තිබුණේ ශාලාවේ කෙළවරක හුදකලා මේසයක. එපමණ බාධක මධ්‍ය වූවත් ඇය එදා වේදිකාවට ගොස් පැවසුවේ මගේ ජාතියට මම සැමදා ගෞරවයක් වෙන්නෙමි කිය. ඇය එදා විවර කර ඒ දොරටුව නිසාම දශක ගණනාවකට පසු හෙලි බේරි හොඳම නිළිය ලෙසත් තවත් කළු ජාතික ශිල්පිනියන් රැසක් ඔස්කා වේදිකාව ජය ගැනීමට සමත් වුණා. හැටි මැක්ඩැනියල් යනු හුදෙක් නිළියක් නොව සිනමාවේ වර්ණ වේදවාදයට එරෙහිව නැගී සිටි සැබෑ යෝධියක්. The motion picture industry and honored guests. This is one of the happiest moments of my life. And I want to thank each one of you who had a part in selecting me for one of the awards. I sincerely hope I shall always be a credit to my race and to the motion picture industry. My heart is too full to tell you just how I feel.